සුබ දවසක්. ඔබට යෝගාසන පිළිබඳව ප්‍රායෝගික පුහුණු යෙදීමට උපදෙස් ලබා දෙන්න අවශ්‍යයි. මේ මූලික උපදෙස් සියල්ල කෙටියෙන් පැහැදිලි කරනවා නම් මම හිතනවා ඔබට ඒක ප්‍රයෝජනවත් වෙයි. එසේනම් යෝගාසන මූලික වශයෙන් වර්ග දෙකකට බෙදනවා. භාවනා වඩන, ධ්‍යාන වඩන, ඒ වගේම ශක්තියින් අවදි කරන, දෙවියන් හා එක්වන, සෝබාදහම හා එක්වන ඉරියව්. එහෙම කරන්න භාවිතා කරන ඉරියව් සියල්ල ධ්‍යාන ආසන ලෙස හඳුන්වනවා. සිරුර නිරෝගී කරන, සිරුර සම්බාහනය කරන, සිරුරේ පවතින නාඩි අවදි කරන, නාඩි මධ්‍යස්ථාන අවදි කරන, නිල සම්බාහනය වෙන, ඒ වගේම චක්‍ර අවදි වෙන, ශක්තිය අවදි කරගන්න, කායික මානසික ශක්තිය අවදි කරගන්න ආසන මුඛ්‍ය ආසන විදියටයි හඳුන්වන්නේ. ඒ සෑම ආසනයක්ම වර්ග දෙකකට බෙදුවට යෝගාසන පුහුණුවේදී ධ්‍යාන ආසනත් මුඛ්‍ය ආසනත් යන දෙකම එකක් අතහැරලා අනිත් ක්‍රමය පුරුදු කරන්නේ නැහැ. ක්‍රම දෙකම ඒ සඳහා භාවිතා කරනවා. සෑම යෝගාසනයක්ම මිනිසා අවදි කරවන, නුවණ මුහුකුරා යන, ප්‍රඥාව උපදවන පුහුණුවක් වෙනවා. ඒ වගේම මේ සෑම දෙයක්ම ඔබට ඔබගේ ජීවිතයේ කායික හැකියාවන්, මානසික හැකියාවන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගන්න පුළුවන් පුද්ගලයෙක් බවට පෙරලනවා. එයයි සැබෑ යෝග පුහුණුවේ ආරම්භය.